අපේ සමාජයේ පිළිබඳ වගකීතු ආයතන මේ සියල්ල සැලකිත ප්‍රමාණයකින් බිඳ වැටී තිබෙනවා. අපේ රටේ අපරාධ වැළැක්වීම සඳහා තිබෙන පොලිසිය සියල්ලම නොවුනත් යම් ප්‍රමාණයක් අපරාධකරුවන්ගේ ආරක්ෂාව බවට පත් වී තිබෙනවා. අපේ ආගමන විගණන දෙපාර්තමේන්තුව තිබෙන්නේ නීති විරෝධීව පාස්පෝර්ට් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම වැළැක්වීම සඳහා. හැබැයි එම ආගමන විගණන දෙපාර්තමේන්තුවම පාතාල නායකයන්ට නීති විරෝධී පාස්පෝර්ට් හදලා දෙනවා. බන්ධනාගාරයේ එම දෙපාර්තමේන්තුව තිබෙන්නේ සිරකරුවන් ආරක්ෂා කරගන්න උන්ට පහසුකම් සපයන්න. හැබැයි එම බන්ධනාගාර දෙපාර්තමේන්තුවම නීති විරෝධීව සිරකරුවන් නිදහස් කරනවා. කොහෙද රට තියෙන්නේ? ඒකට මොකද්ද? ගරු කටයුතු සමාජීය වගකීම් තියෙන සියලු ආයතන විඳ වැටී තිබෙනවා. ඒ නිසා අපි හමුවේ තිබෙන අභියෝගය තමයි යලි සෑම පුරවැසියෙකුටම සෑම ආයතනයකටම ඒ වගකීමට අනුව වගකීම් ඉටු කිරීම සඳහා අවශ්‍ය වෙන සංස්කෘතියක් නිර්මාණය කිරීම. ඒ නිසා මම හිතනවා අපි මේ පොසොන් පුන් පොහොය දවසේ අදිෂ්ඨානයක් ගත යුතුයි. මේ සමාජයත් මේ ආයතන පද්ධතිය යහපත් සමාජයක් බවට පරිවර්තනය කළ යුතුයි. අපේ පොදු ජනතාවම ඉල්ලා හිටින්නේ මේ පරිවර්තනීය යුගයට අවශ්‍ය වෙන විදියට හැමදෙනාම පරිවර්තන වෙන සූදානම් වෙන්න කියන ආයාචනය මට කරන්න තිබෙනවා.